සුබ දවසක් වේවා යාළුවනේ. ඔන්න ඉතින් අද අපි යන්න හදන්නේ ගල් මඩුව රජමහා විහාරස්ථානයේ අරබන්නේ. මහනුවර නගරයේ හමුවන විශේෂ වටිනා බෞද්ධ සිද්ධස්ථානයක් තමයි මේ ගල් මඩුව විහාරස්ථානය. ඉතින් මේ විහාරස්ථානයට දිගන කුණ්ඩසාල පාරේ මද දුරක් යන විට තමයි මේ විහාරස්ථානය හම්බෙන්නේ. මහනුවර රජ කරපු අපේ අවසාන රජතුමා වෙන කීර්තිසී රාජසිංහ රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1748ත් 1782ත් කාල සීමාව තුළදී ඉදිකර ඇති ගල්මඩුව විහාරය ශ්‍රී ලංකාව තුළ පිහිටි එකම හින්දු කෝවිල් ආකෘතියක් සහිත බෞද්ධ විහාරස්ථානය. ඔන්න ඉතින් මේ විහාරස්ථානය සම්පූර්ණ ගල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ විහාරස්ථානය ගෙඩිගේ සම්ප්‍රදායට තමයි අයත් වෙන්නේ. ඉතින් අපි බැලුවොත් හොයලා ගල්මඩුව කියන නම කොහොමද ලැබිලා තියෙන්නේ කියලා මේ විහාරස්ථානය නිර්මාණය කරලා තියෙන ගල් වලින් කියලා මම ඔයාලට කිව්වනේ. අනිතින් ඒ ගලින් නිමවලා තියෙන චතුරස්‍රාකාර ගෘහයක් බඳු ගල්මඩුව නම ලැබිලා තියෙනවා. මේ විහාරස්ථානයේ රජතුමා නිර්මාණය කරලා තියෙන්නේ කීර්තිසී රාජසිංහ රජතුමාගේ බිසවගේ ඉල්ලීමකට අනුව. ඉතින් මෙතුමා අපි හැමෝම දන්න උපතින් නායක්කාර වංශිකයෙකු වූ නිසාවෙන් බිසව හින්දු කාන්තාවක් වූ නිසාත් මේ විහාරය දකුණු ඉන්දීය පල්ලව සම්ප්‍රදායට අනුව ඉදිවිලා තියෙනවා. ඉතින් මේ විහාරස්ථානයට නර්මන්නේ ඔයාලා හැමෝටම දැක බලා ගන්න පුළුවන් මේ විහාරස්ථානයේ මහනුවර යුගයේ සම්ප්‍රදායට අයත් කලා නිර්මාණ තමයි දක්නට ලැබෙන්නේ. ඒ වගේම සත්සතිය සොළොස්මස්ථාන මහා සංඝරත්නය හා අහස් වියන නෙළුම් මල් වලින් අලංකාර කරපු නිර්මාණ ඔයාලට දැක බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි දැන් මේ විහාරස්ථානය වන්දනාමාන කරලා අද දැන් යන්න තමයි හදන්නේ. හැබැයි තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝවකින් අපි ඔයාලා හම්බෙන්න එනවා. එතකන් ඔයාලට සුබ දවසක්.